පුළුවන් ඒ තුලින් පුළුවන් ඒ content ඒ තමන්ගේ different දැන් අපි දන්නවා Instagram තියෙන psychologically different TikTok එකේ තියෙන psychology එක වෙනස්. මොකද TikTok is more video based whereas Instagram එකේ ඇවිල්ලා තියෙන්නේ Instagram එකේ තියෙන ලොකුම දේ තමයි එයාලා more picture based right. ඒතකොට මේ හැම content එක Snapchat වෙන්න පුළුවන් right. ඉතින් මේ වගේ multi platform social structure එකක් තමයි ඉස්සරහට එන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ මේ කරන content එක ඇවිල්ලා අනිත් social platforms එකට හරියන විදියට වැඩක් තමයි කෙරෙන්න ඕනේ. ඊළඟ දේ තමයි measurable impact. මම බලාපොරොත්තු වෙන ප්‍රධාන දේ තමයි new age marketer කෙනෙක් content creator කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා මට visibility විතරක් නෙමෙයි මට ඔයා leads කීයක් ගෙනත් දෙනවා. මට ඔයා content කී දෙනෙක් convert කරලා දෙනවා. ඔයා UGC මට කීයක් කරලා දෙනවද? user generated content මට කීයක් කරලා දෙනවද? මෙන්න මේවා තමයි වැදගත් වෙන්නේ ඇත්තටම content creator කෙනෙක්. අනිත් එක තමයි ලොකුම දේ තමයි research කරන්න. මොකද තමන් content creator කෙනෙක් විදිහට කරන්න ඕනේ තමන් research කරන්න. මම දන්න ගොඩක් ඉන්න content creatorsලා දැන් මේ research කරන එක හොඳට කරනවා. මොකද එලා research කරලා තමයි content කරන්නේ. මොකද එයාලා audience එක දන්නවා. බ්‍රෑන්ඩ්ස් හොඳට දන්න බ්‍රෑන්ඩ් ස්ටඩි කරන්න ඕනේ. එතකොට තමයි යාළගේ කන්ටෙන්ට් වල වටිනාකම එන්නේ. ඊළඟ තමයි ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට බ්‍රෑන්ඩ් එක ටාස්ක් එකක් දුන්නම ඔයා ජොබ් එක ඒ ජොබ් එකෙන් එතන ඉවර කරන්න එපා. ප්‍රධාන දේ තමයි ඔයා කන්ටෙන්ට් ප්ලෑන් එකක් අරගෙන යන්න. ගිහලා මාකටට පෙන්නන්න, බ්‍රෑන්ඩ් මැනේජර්ට පෙන්නන්න. ඒ බ්‍රෑන්ඩ් මැනේජර්ට පෙන්නලා කතා කරලා ඔයාට පුළුවන් තමන් කන්ටෙන්ට් ප්ලෑන් එකක්ම ක්‍රියේට් කරන්න ඕගනයිසේෂන් එකේ. ඒකට අනිත් එක තමයි හැම වෙලාවෙම බ්‍රෑන්ඩ් ප්‍රින්සිපල්ස් වැලියුස් බ්‍රෑන්ඩ් එකේ මොනවද ඔබ්ජෙක්ටිව්ස් බ්‍රෑන්ඩ් එකේ හිස්ටරි එක බ්‍රෑන්ඩ් එක කොහෙටද ගෙනියන්න ඕන කියන මේ හැම කරුණක්ම තමන් අවබෝධ කරගත්තන් පස්සේ තමයි තමන්ගේ ඔඩියන්ස් එකට කොන්ටෙන්ට් කොහොමද කරන්න කියන එක තීරණය කරන්න ඕනේ. ඒ අන්තිම දේ තමයි මම හැමදෙස්සම කියන ඔතෙන්ටිසිටි එක ජෙනුයින් වෙන්න ස්පොන්සර්ඩ් කන්ටෙන්ට් එකක් ඔයා ගෙනියන්නේ. ඒතකොට තමන් දන්නවා තමන්ගේ ඔඩියන්ස් එක තමන්ට පේමන්ට් එකක් එනවා කියලා. ඒ පේමන්ට් එක ගියාට කමක් නැහැ. හැබැයි කරන දේ ඔතෙන්ටිකලි කරොත් ඔයා මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා. ඔයා මේ ප්‍රොඩක්ට් එක කොහොමද තමන්ගේ ජීවිතේදී යොමු කරගන්නේ? තමන් කොහොමද මේක දකින්නේ? තමන් කොහොමද මේකේ එක්ස්පීරියන්ස් එක තමන්ට මේක තියෙන නෙගටිව්ස් තමන් දකින පොසිටිව්ස් මේ තුලින් තමයි කන්ටෙන්ට් ජෙනරේට් කරන්නේ. නැතුව අපි බලාපොරොත්තු වෙන ටිපිකල් ඇඩ්වර්ටයිසින් නෙවෙයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙන් ඕගනයිසේෂන් එකක් මාකටිං එකකින් බලාපොරොත්තු. ඉතින් ප්‍රධාන දේ තමයි කොන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කොහොමද කොන්ටෙන්ට් ඇඩ්වොකේට් කෙනෙක් වෙන්නේ. number 1 මාස්ටර් කරන්න ඕනේ data. තමන්ගේ ළඟ you have plenty of data with you. You know your audience well. You know how to master your content. ඉතින් ඒක data ත් එක්ක වැඩ කරන්න. data ත් එක්ක කතා කරන්න. data ත් එක්කලා analyze කරන්න. right. ඒකට අනිත් එක තමයි පුළුවන් තරම් ඉන්වෝල්ව් වෙන්න මාකට් කළ බ්‍රෑන්ඩ් ටීම් එකත් එක්කලා මාකටිං ටීම් එකත් එක්කලා එකතු වෙලා තමන් එක ජොබ් එකකට පමණක් නෙවෙයි මේක තමන් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ ඉන්වෝල්ව්මන්ට් එක එන්න එන්න වැඩි වෙන්නේ. right. අනිත් එක තමයි ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ ඒ ජොබ් එක කරා ඊළඟ වෙන සේම් කැටගරි එක ජොබ් එකක් ආයි කරනවා. එහෙම නෙවෙයි. කරාට කමක් නැහැ right. මොකද ඔයා බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් නෙමෙයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ. කන්ටෙන්ට් ක්‍රියේටර් කියන්නේ ඔයා එක කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. හැබැයි ඒවා බ්‍රෑන්ඩ්ස් වලට විතරක් නෙවෙයි ඔයා කන්ටෙන්ට් කරන්න ඕනේ. තමන්ගේ ජීවිතය හා සම්බන්ධ දේවල්. ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එක වැඩ කරද්දී සස්ටේනබල් පාර්ට්නර්ෂිප් එකක් බලන්න. මේ එක ජොබ් එකකට පමණක් නෙවෙයි. ඔයා එතකොට අර ෆනල් එක මම කතා කරපු අයිඩ ෆනල් එකේ ඉන්නවා right. අනිත් එක තමයි මම හැමතිස්සෙම කතා කරන දේ තමයි ඔයා ඇඩ්වොකේට් කෙනෙක් වෙන්න නම් user generated content create කරන්න. ඔයා වගේ සමානාත්මතාව audience එකක් තමයි ඉන්නේ ඔයාට. ඒකට ඒහා ඉන්න audience එකට ඔයා පුළුවන් තරම් organically පුළුවන් වෙන්න ඕනේ user generated content create කරන්න. මම example එකක් දැන් කතා කරනවා. කොහොමද content creatorsලා තමන්ගේ user base එක base කරගෙන UGCs කොහොමද කරන්න කියන මේක තමයි ලොකුම වෙපන් එක right. අනිත් එක තමයි ප්‍රධාන දේ work with ethics. මම දකිනවා ලංකාවේ ඉන්න ගොඩක් content creatorsලා දැන් ඇත්තම තමන්ගේ boundaries වලට එහාට ගිහින් සමහරවල්ලා තමන් fan base එක ගන්නම බලාපොරොත්තුෙන් කරනවා negative grey content. ඉතින්
තමන් දැනගන්න ඕනේ තමන් වැඩ කරන්නේ බ්‍රෑන්ඩ්ස් එක්කලා තමන් කොන්ටෙන්ට් ක්‍රියේට් කරන තමන්ගේ ඔඩියන්ස් එකත් එක්කලා ඒක තමන්ගේ ethical ethics framework එක අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ right ඒකත් එක්කලා content creator කෙනෙක් advocate කෙනෙක් වෙන නම් learn unlearn relearn එන්න ඕනේ මොකද සමහර වෙලාවට content creator කෙනෙක් මම දකිනවා සමහර තමන් කරපු ඒවා අතාරින්න කැමති නැහැ ඒ අතහරින්න කැමති නැති වුණාම වෙන කෙනෙක් ඇවිල්ලා ඒ පොසිෂන් එක ගන්න වෙන කන්ටෙන්ට් ක්‍රියේටර්. තමන් එක්ස්පෑන්ඩ් වෙන්න ඕනේ. තමන් ඩයිවර්සිෆයි වෙන්න ඕනේ. තමන් අලුත් දේවල් හොයාගෙන යන්න ඕනේ. එතකොට තමයි තමන්ගේ තියෙන ඉම්පැක්ට් එක මේකේ වැඩි වෙන්නේ. ඉතින් ඒක තුලින් තමයි තමන්ට පුළුවන් ඇත්තටම හොඳම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. ඉතින් මේ කේස් ස්ටෝරි එක ඇවිල්ලා මට මම ඇත්තට මෙටා වලින් හොයාගත්ත මෙටා ටීම් එකෙන් මට දීපු කේස් ස්ටෝරි එකක්. මේක ඇවිල්ලා මේ කේස් ස්ටෝරි එක ඇවිල්ලා සවුත් කොරියා වල තියෙන children's apparel brand එකක් තමයි මොන්ඩඩා කියන්නේ. ඉතින් මොන්ඩඩා කියලා කියන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රේස් එකකින් එනවා සෙස්ට් මොන්ඩඩා කියන එක තමයි ඒ කියන්නේ it is my thing කියන එක. මොකද මොන්ඩඩා කියන එකේ concept එක තමයි ළමයාව ඉන්ඩිපෙන්ඩන්ස් කරන එක සහ ළමයාගේ ක්‍රියේටිවිටි එක ළමයාටම දෙනවා ඉන්ඩිපෙන්ඩන්ස් එක තමන්ට හරියන ෆික්ස් ඇන්ඩ් මැච් කරගන්න තමන්ගේ ක්ලෝදින් එක. ඉතින් ඒක තමයි මොන්ඩඩා බ්‍රෑන්ඩ් එකේ තියෙන ලොකුම පවර්ෆුල් ඉන්සයිට් එක තමයි empowers kids to dress themselves nurturing independence creativity and pure joy and self expression. එතකොට පුෂ් කරලා නෙමෙයි ඒ ළමයින්ම තමයි තමන්ගේ ඩිසයින් මේව කරගන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මොන්ඩඩා එයාලගේ කැම්පේන් එකක් එයාලා මේව කරා. ඒක තමයි ක්‍රියේටර්ස්ලත් එක්කලා කරපු කන්ටෙන්ට් මික්ස් එක. ඉතින් එයාලා දැක්ක ලොකුම දේ තමයි එයාලගේ වෙබ්සයිට් වලින් ආපු කන්ටෙන්ට් වල සේල් එක වැඩි වුණා 136කින් මේකත් එක්කලා. ඉතින් එයාලා කරපු ලොකුම දේ තමයි එයාලට කරගන්න තිබුණේ මේ ක්‍රියේටර්ස්ලා පස්සේ යන්න. එක ක්‍රියේටර්ස්ලා ගිහිල්ලා එහෙම කරන්න තිබුණේ නැහැ. ඉතින් එයාලට ඕන වුණා එක ප්ලැට්ෆෝම් එකක් ඒකෙන් ක්‍රියේට් කරන්න. ඉතින් ඒ හින්දා මෙටා වල තියෙන ලොකුම මේක තමයි Instagram ක්‍රියේටර් මාකට් එකට. ඒ මාකට් එකට ගියාම එතන ඉන්නවා ක්‍රියේටර්ස්ලා, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා. ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා එකතු වෙලා තමයි මේ ක්‍රියේටිව් මික්ස් එක කරේ. ඉතින් ඒකේ සාර්ථකත්වය කියනවා ජොයින් පාක් එයා තමයි CEO මොන්ඩඩා එයා කියනවා. එයා ගත්ත ලොකුම දේ තමයි Instagram ක්‍රියේටර් මාකට් ප්ලේස් එකේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාත් එක්ක එකතු වෙලා එයාලා කරපු user generated contents වලින් ගත්ත සේල් එක ඇත්තටම ඇවිල්ලා very unbelievable. මොකද ඒ හම්බුණු solutions එයාලගේ business එකට ඉම්පැක්ට් එකක් වුණා සහ ඒක තුලින් ස්කේල් අප් කරන්න වුණා. ඉතින් මොකක්ද එයාලා කරපු කැම්පේන් එක තමයි මම ඔයාලට පෙන්නන්නේ දැන් මේකත් එක්කලා. right. එතකොට මේකේ මේ කැම්පේන් එක දැන් ඔයාලට මම පේනවා ඇති මේ කැම්පේන් එක මෙතන බලන්න මේ ඔක්කොම user generated content මේ content creatorsලා 50ක් එකතු වෙලා මේ වගේ ළමයි දාලා එයාලගේ different independence පෙන්වන විදිහේ ඒ වගේ different content creation එකක් තමයි මේ වගේ මේවා තුලින් දහස් ගණන් UGC's content create කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මම දකින ලොකුම impact එක content creator කෙනෙක්ට තියෙන. ඒ වගේම අනිත් එක තමයි මේකේ ප්‍රධාන දේ තමයි මම ඉස්සලා කිව්ව මෙටාවල තියෙනවා business tool එකක් Instagram created marketplace කියලා. ඉතින් ඒකට ගිහිල්ලා යාලා partnership ads create කරගෙන තමයි මේ impact කරේ. ඒතකොට මේකෙදි 50 South Korean local personalities use කරා. personalities කියලා කියන්නේ content creatorsලා එකතු වෙලා තමයි මේ user generated content එක create කරේ. ඉතින් ඒ තුලින් brand එකේ mainlyම ඒ ළමයි use කරලා feature කරේ එයාලගේ brand එකේ තියෙන main benefits. මේ brand එකේ තියෙන ඒකේ outfit එකේ තියෙන independence outfit එකේ තියෙන creativity එක තමයි මුලින්ම මේවා කරේ. ඉතින් මේකේ ප්‍රධාන දේ තමයි content creator කෙනෙක්ට content creator mainlyම බැලුවේ
එයාලගේ එයාලට දීපු ගයිඩ්ලයින් එක තමයි vertical videos. Vertical. Full screen 1916 aspect එකේ දෙන ratios කරන වීඩියෝ කරන එක. මොකද ගොඩක් අය දැන් අපි දන්නවා horizontal view videos නෙවෙයි ෆෝන් එක ගොඩක් වෙලාවට බලන්නේ vertical videos. ඉතින් 1916 aspect ratio එකට කරන්න ඕනේ වීඩියෝ devices වලින් ඒක කළා with sound on කරපු කැම්පේන් එකක් තමයි කරේ. ඒ වගේම අනිත් එක තමයි එයාලගේ ටෙක්ස්ට් ටික සහ ඉමේජරිස් ටික දාන සේෆ් සෝන් එකක් එයාලා මෙටා එකෙන් දුන්නා. ඒ මෙටා ගයිඩ්ලයින් එක තමයි මේ හැම ක්‍රියේටර් කෙනෙක්ම වැඩ කරන්නේ. But the most important thing is including the most compelling information in first 3 seconds, right? හැම content creator කෙනෙක්ටම ගයිඩ්ලයින් එකක් දුන්නා. පළවෙනි විනාඩි 3 තමයි impactfulම විනාඩි 3 content එකක් බලනකොට. ඉතින් ඒ වෙලාවේ තප්පර 3 ඇතුළත කරන්න පුළුවන් attention grab එක compelling informations ටික දෙන්න එක තමයි ප්‍රධාන දේ මේ කැම්පේන් එකේ. ඉතින් ඒකත් එක්කලා මම කිව්වා එයාලගේ website purchase sale එක වැඩි වුණා 36කින් normal usually ads run කරලා digitally ads runs කරලා ගන්න sale එකට වඩා 36කින් වැඩි වුණා. ඒ වගේම එයාලගේ cost එක අඩු වුණා 27කින් අර normal website එකට ගේන Google ads හරහා ගේනට වඩා cost එක අඩු වුණා 127කින්. මොකද UGC content ඉඳලා. ඉතින් මේක තමයි content creator කෙනෙක්ගේ powerful campaign එකක් කරත් තියෙන ලොකුම impact එක. ඒක තමයි organizations අද බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධාන දේ තමයි කොහොමද තමන් impactful authentic content create කරන්න තමන්ගේ audience එකට සහ ඒ වගේම තමන් කොහොමද low cost form of advertising කරන්න කියන එක ප්‍රධාන හේතු කරගෙන. ඉතින් ඒ හින්දා මේ සම්බන්ධයෙන් වෙන මොන හරි ඔයාලට දැනගන්න කැමති නම් මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඔයාලට පුළුවන් මාත් එක්ක කනෙක්ට් වෙන්න මගේ මොබයිල් නම්බර් එක. මේ සම්බන්ධයෙන් මොන හරි විශේෂ තව මොන හරි තොරතුරු දැනගන්න තියෙනවා නම් මට කතා කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අවස්ථාවක් තියෙනවා ඔයාලට මේ සම්බන්ධයෙන් කතා කරන්න. සෝරි මම ස්ලයිඩ්ස් ටික ගිහිල්ලා තිබ්බනම් මම හිතුවා ස්ලයිඩ් එක පේනවා කියලා ඔයාලා දැක්කේ නැත්නම් මම ආයෙ පාරක් පෙන්නන්නම් මේ තියෙන කන්ටෙන්ට් එක. මේ තියෙන යාලා වර්ක් කරපු ගයිඩ්ලයින් එක සහ යාලගේ සක්සස් රිසල්ට්ස් ටික. right. If you have any questions you can raise. I'll wait for about few minutes. If you have any questions මොනවද තියෙනවා නම් අහන්න. No issue, I'm happy to answer. මම මේ වීඩියෝ එකේ available කරන්න definitely sorry මම දැන් ඇත්තටම මම දැනන් හිටියේ දැන් තමයි දැක්කේ වීඩියෝ එක share මගේ presentation එක share වෙලා නැහැ කියලා. මම හිතනවා මේ මම පෙන්නපු slides ටික ඔයාලා දකින්න ඇති කියලා. මේ ටික තමයි මම mainlyම කතා කරේ. සහ මේ ඇවිල්ලා CEO ගේ ඒ ආදීපු endorsement එක සහ මේක තියෙන ඔයාලට පුළුවන් යන්න මේ site එකට ගිහලා බලන්න. මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම e-commerce site එකක් Monday completely. They have other DaaS product, but their main target is children's apparel brand, right? Products. So මම මේ ඉස්සලා කතා කරේ ඇඩ්වොකේට් කෙනෙක් වෙන්නේ කොහොමද කියන ටික මම හිතනවා මේ ටික ඔයාලා දකින්න ඇති කියලා. මේක තමයි මම බලාපොරොත්තු වෙන content creator කෙනෙක්ගෙන් new age marketer කෙනෙක් බලාපොරොත්තු වෙලා තමන් සාර්ථක content creator කෙනෙක් වෙනවා නම් තමන් මෙන්න මේ වපසරේ හදාගන්න ඕනේ අනිවාර්යයෙන්. right. ඒකට අනිත් එක තමයි content creator කෙනෙක් වෙන්න නම් master වෙන්න ඕනේ data. එයා job එකක් විදිහට නේ බලන්න ඕනේ. ඒක sustainable partnership එකක් විදිහට බලලා ඒ වගේම UGC content user generated content කරන්න ඕන සහ work with ethics කියන එක is very important going forward, right. ඒ ටික තමයි මම share කරේ අද මේ free webinar session එකේ. වලට මේ සම්බන්ධයෙන් වෙන මොන හරි දැනගන්න තියෙනවා නම් මාව reach කරන්න පුළුවන් මේ මගේ number එකට. මම definitely ඔයාලට help කරන්න කැමතියි. Okay, then එහෙනම් අපිට ප්‍රශ්න නැත්නම් we can wind up the session. Thank you, BC. Dr. Darshan, Yes, also.
දර්ශන ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක අපි දැන් එතකොට කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරද්දී අපි හදන කන්ටෙන්ට් එක අපේ කොහොමද ඒතර හැම ප්ලැට්ෆෝම් එකකම දාන එක ඒක ඕකේද? එහෙම නැත්නම් අපි දැන් හිතන්නකෝ අපි මොකද TikTok එකේ දාන එක අපිට ගොඩක් වෙලාවට ඒක සමහර වෙලාවට FB Instagram වල මේ සූට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොමත්ම LinkedIn එකට ඒක සූට් වෙන්නේ. අපි කොහොමද එතකොට ඒ කියන්නේ අපි වෙන වෙනම ඩිෆරන්ට් ස්ට්‍රැටජිස් අපිට ඒවට තියෙන්න ඕනේද? එහෙම නැත්නම් අපිට කොයි වගේ එක්ස්ටෙන්ට් එකකටද අපිට මේ එකම එක යූස් කරගෙන යන්න පුළුවන් වෙන්නේ? අපි ඇත්තටම දැන් හැම ප්ලැට්ෆෝම් එකම සයිකොලොජි එකක් තියෙනවා රයිට්. දැන් අපි ගමුකෝ TikTok කියන්නේ වෙනම සයිකොලොජි එකක් තියෙන. ඒක ඇවිල්ලා ෂෝට් වීඩියෝස්, ඉම්පැක්ට්ෆුල් වීඩියෝස් රයිට්. Instagram ඇවිල්ලා more picture based රයිට්. ඒකේ තියෙන more picture driven text less text right. එතකොට Facebook ඇවිල්ලා very generic right. ඒකේ ගොඩක් වෙලාවට දැන් reels උත් හොඳට perform වෙනවා right. අපි දන්නවා Instagram වලත් reels තමයි ගොඩක් වෙලාවට හොඳට perform වෙන්නේ. එතකොට LinkedIn ඇවිල්ලා ගොඩක් වෙලාවට more text heavy professional content more structured layouts right. ඒවට අනුව අනිවාර්යයෙන්ම තමන්ගේ ස්ට්‍රැටජි එක වෙනස් වෙනවා. content strategy එක වෙනස් වෙනවා right. එහෙම නැති වුණොත් වෙන්නේ සමහර අපි දකින්න ගොඩක් වෙලාවට Facebook එකේ දාන එකම Instagram එකේ යනවා. ඒක වැඩ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒකකොට content creator කෙනෙක් විතර තමයි බලන්නේ තමයි ඒක තමයි අර කිව්වේ content plan එකක් තියෙනවා කියන එක. ගොඩක් වෙලාවට content creator කෙනෙක් අපි marketer කෙනෙක් කතා කරාම right request එක දෙනවා. එතකොට අරන් එන්නේ එක වීඩියෝ එකක් ඒක වීඩියෝ එක different platforms වල දාන එක. නමුත් සමහර මම දැකලා තියෙනවා සමහර content creators ලා යාලා propose කරනවා right TikTok එකේ මම කරන්න මේ වගේ දෙයක්. right මගේ Instagram page එකේ මම මෙහෙම දෙයක් කරන්නේ. එතකොට එයාලා මේ සමහරලාට මේ content වලටත් එයාලා සමහරලාට එයාලගේ charging structure එක වෙනස්. මොකද platform wise එයාලා content different කරන්න ඕනේ. හැබැයි එහෙම කරන content ඒ වගේ multi prong social channels වලට කරන content strategy එක තමයි more successful කියලා තමයි මට මගේ personal recommendation එක තියෙන්නේ. Okay, thank you, Dr. Darshan. You're welcome. If there are no questions, we can wind up. Thank you for connecting for today's webinar and see you soon with another webinar. Thank you. Thank you.